හායි කොහොමද ඔයාලට ආදරෙන් පිළිගන්නවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලව. හායි කියන්න දෙනි. හායි. බබා අපි මොකද කවුද? දැන් ඕවා නම් අපි පේවලට හදලා කවමු. දැන් හදන්න ටිකක් වෙලා යනවා. මම හදලා යනවා. හරි එහෙනම් අපි හදමු. එන්නකෝ අපි පෝරි හදමු. මං ආටපිටි පාන් පිටි දෙකම ලෑස්ති කරගත්තා. ආටපිටි කෝප්ප දෙකකට පාන් පිටි කෝප්ප එකක්. රස අනුව ලුණු ටිකක් පොල් තෙල් ටිකක් එකතු කරලා වතුර ටික එකතු කරන ගමන් හොඳින් අනා ගන්නවා. මේ ඩෝ එක ටිකක් ඝන ඩෝ එකක්. හොඳින් අනාගෙන විනාඩි 45ක් විතර මං තියාගන්නවා ඩෝ එක පැත්තකින්. තෙත රෙද්දකින් වහලා තියාගන්නත් පුළුවන්. මං පූරි කන්න කඩල කරි එක හදාගන්න තම්බපු කඩල අරන් තියෙනවා. ඒකට මං කහ කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, මසාලා කරි පවුඩර් එකතු කර ගන්නවා. දැන් තෙල් ටිකක් රත් වෙන තියලා ඒකට අබ ටිකක්, උළුහාල්, කුරුදු පොත්තක්, එනසල් ඇටයක්, කරාඹු නැට්ටක්, මිරිස්, ලූණු, කරපිංච, රම්ප එකතු කරගෙන හොඳින් තෙම්පරාදු කර ගන්නවා. දැන් කඩල ටික එකතු කරලා කලවම් කරලා වතුර ටිකක් එකතු කරලා පැන්දෙන්න තියනවා. දැන් අපි පූරි එක්ක නැතුවම බැරි අල මසාලා එක හදමු. භාජනයේ රත් වෙද්දි තෙල් ටිකක් දාගෙන ඒකට අබ, කඩල පරිප්පු, උඳු, සූදුරු, කරන් මිරිස් එකතු කර ගන්නවා. පොඩි පීලුණු ගෙඩියක් විතර මං කපාගෙන එකතු කර ගන්නවා. කරපිංච රම්ප දාගෙන හොඳින් ටෙම්පරාදු කර ගන්නවා. දැන් රස අනුව ලුණු, කහ කුඩු ටිකක් එකතු කර ගන්නවා. කහ නැත්නම් මසාලා නැහැ. පාට රස දෙකටම කහ වුණි මසාලා එකට. හොඳින් ටෙම්පරාදු වුණාම දැන් අල ටික එකතු කර ගන්නවා. මං තම්බපු අල එකතු කරගන්නේ.
අවශ්‍ය ගානට වතුර එකතු කරගෙන කුක් වෙන්න මද ගින්දරේ වහලා තියා ගන්නවා. දැන් කඩල කරියකට මං මිටි කිරි කෝප්පයක් විතර එකතු කරගෙන උයා ගන්නවා. අල මසාලාවේ අවසානයේට මම ලීක්ස් ගහේ කඳ කොටසයි කොත්තමල්ලි කොළ පොඩිවට කපාගෙන එකතු කර ගන්නවා. දිනී මේ මෙනු එකට බීෆ් කරි මතක් කරපු නිසා මං ටක් ගාලා බීෆ් ටිකක් හොයා ගන්න ලෑස්ති වෙන්නේ. මං බීෆ් කරි එකට ඕනි කරන 3-5 එක හදාගන්න යන්නේ. කොත්තමල්ලි, සූදුරු, මාදුරු, වියලි මිරිස් කරන්, ගම් මිරිස් ඇට, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, පොල් ටිකක්, තඹපු හාල් ටිකක්, කරපිංච රම්පේ අරගෙන හොඳින් අඩු ගින්දරේ බැද ගන්නවා. මේ 3-5 එක හදාගන්න කියලා දුන්නේ මගේ අම්මා. ටිකක් වෙලා අරන් බැද ගන්න ඕනේ ලා දුඹුරු පාට වෙනකම්. ගෙදරම සුවඳයි මේ 3-5 එක හදද්දි. හොඳ පාටට බැඳුනහම නිවෙන්න තියලා බ්ලෙන්ඩ් කර ගන්නවා. මං මිරිස් කුඩුත් අවශ්‍ය ප්‍රමාණය අරගෙන ටිකක් බැද ගන්නවා. මස් එකට හදාගත්ත 3-5 බැදපු මිරිස් කුඩු, ලුණු, කහ, ගම්මිරිස්, සියඹල එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්නවා. ටිකක් වෙලා අරන් හොඳින් කලවම් කර ගන්න. මං තෙල් ටිකක් රත් වෙන්න තියලා කුරුඳු, එනසාල්, කරාබු නැටි, රතු ලුණු, සුදු ලුණු, ඉඟුරු, රම්ප, කරපිංචා, තක්කාලි ටිකක් එකතු කරන් ටෙම්පරාදු කර ගන්නවා. දැන් මස් ටික එකතු කරලා කලවම් කරලා ටිකක් වහලා තැම්බෙන්න දෙනවා. මස් වලින් උන්න වතුරෙන්ම මස් ටික තැම්බුනහම රසයි. මං ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා උයා ගන්නවා. දැන් අපි පූරි හදමු.
මං පූරි ඩෝ එක අරන් කොටස් සෙන් කරන් පොඩි බෝල හදා ගන්නවා. මේ බෝල කඩතොළු නැතුව හදාගන්න. දැන් පිටි ටිකක් ඉහලා පිටි බෝලයක් අරන් රෝලින් පින් එකෙන් තුනී කරගන්න ඕනි. චපාති වගේ ගොඩක් තුනී වෙන්න ඕනි නෑ. රෝලින් පින් එකෙන් රෝල් අවුට් කරනකොට දෙපැත්ත මාරු කරලා රෝල් අවුට් කරගන්න. නැත්තම් මේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම ටික හදා ගන්නවා. දැන් තාච්චියට තෙල් එකතු කරගන්නවා පූරි බැද ගන්න. තෙල් ටිකක් වැඩිපුර ඕනේ පූරි බැදෙන්න. ගින්දර මීඩියම් හීට් එකේ තියන් තෙල් රත් වුණාම පූරි එකක් දාගෙන බැදගමු. තෙලෙන් පූරි එක පිපිලා උඩට ආවහම තෙල් ටිකක් උඩට දාගෙන දෙපැත්ත දාලා බැද ගන්නවා. පූරි පිපිලා යනකොට තියෙන සතුට පූරි හදලම බලන්න ඕනි. පූරි කන්න සයිවර් කඩේකටම යන්න ඕනි නෑ. අපිට ගෙදරත් පුළුවන් ඔන්න උණුවෙන් පූරි කන්න. මගේ විදිහට අපේ ගෙදර පූරි හැදෙන්නේ මෙහෙමයි. Dini, have a nice day.
මගේ විදිහට අපේ ගෙදර පූරි හැදෙන්නේ මෙහෙමයි.